කියනවනම් මතු වුණා නෙමෙයි මාව විසින් මතු කළා. මන්නේ මේ දෙන්න එකතු කළා මේ වැඩේ මේ කළා දුන්නේ නැත්නම් මිසිස් මාල්කාන්ත. මුළු ගමම කතා වෙන විදිහට කරන්න. ඒක ඇත්ත. හැබැයි ඉතින් මේ වෙඩින් එකේ ඒ පුතා නැගිට්ටේ. අනවශ්‍ය දිර හැදුණානේ. වෙඩින් කරන්නේ. ඕකන කොහොමද සාර්ථක වෙන්නේ? සාර්ථක වෙන්නේ නැහැ. මිස්ටර් ගජනායක මන්ද නාමත එතරම් දෙමව්පියන්ගේ සහ මනාලියගේ කඳුළු වැහෙනවා මේ වෙලාවේ. මාගේ දැසින් නුඹේ නාමත කඳුළු වැහෙනවා. මේ අඬන්නේ නැද්ද? අඬන්නේ නැද්ද? අඬන්න මේක මේ මගේ දුවගේ මල ගෙදර නෙමෙයි මගුල් ගෙදරනේ. ඈ? නාලා කල්ලා හෙට වෙඩින් එකට යන්න ලෑස්ති වෙනවා වගේ. මම මේ ඇඳුමක් ගන්න හන්දියට යනවා බා. ඔව් මේ හදිසිය කොහොමද සුනිල ඇඳුම් ගන්නේ? ඔය වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. හරි හරි කොහොමද හන්දියට ගිහිල්ලා බලමුකෝ. මේ හදිසිය කොහොමද හන්දියට යන්නේ? ඔය වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මිස්ටර් ගජනායක අපි අතර කොච්චර තරහමරා තිබුණා. මේ දරුවෝ දෙන්නගේ ආදරේ ඒව ඔක්කොම යටපත් කරගෙන මතු වුණානේ. තවසෙම කියනවනම් මතු වුණා නෙමෙයි මාව විසින් මතු කළා. මන්නේ මේ දෙන්න එකතු කළා මේ වැඩේ මේ කළා දුන්නේ නැත්නම් මිසිස් මාල්කාන්ත. ගජනායක මේ වෙඩින් එක මුළු ගමම බලාගෙන ඉන්න වෙඩින් එක. ඒ කියන්නේ මංජනායක මහත්තයෝ මේක වීඩියෝ කරලා Facebook දාලා ලයිව් දීලා ගමටම පෙන්නනවා වගේ මොකක් හරි එකක්ද වෙන්නේ. ඉතින් මිස්ටර් ගජනායක මේ වෙඩින් එක මුළු ගමම කතා වෙන විදිහට කරන්න. ඒක ඇත්ත. හැබැයි ඉතින් මේ වෙඩින් එකේ ඒ පුතා නැගිට්ටේ. අනවශ්‍ය දිර හැදුණානේ. අපේ නෑදෑ ඔක්කොටම යන්න අපි හෙට බස් එක ලෑස්ති කරනවා. අපෝ මේ හදිසිය කොහොමද බස් එක සෙට් කරගන්නේ? ඔය වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. හරි හරි නේ ඒක ඔයගොල්ලන්ට අදාළ නෑනේ. ඒක මම අද හවසට බුක් කරන්න. අපෝ මේ හදිසිය හොටෙල් බුක් කරන්නේ කොහොමද? ඔය වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඉන්න එක අපේ ලොකු පුතා ඉතින් වෙනස්ම විදිහකට කරාවේ. නේද? වෙනසක් කරලා දෙන්න. අපෝ මේ හදිසිය කොහොමද වෙඩින් කරන්නේ? ඕකන කොහොමද සාර්ථක වෙන්නේ නැහැ. සාර්ථක වෙන්නේ නැහැ. මිස්ටර් ගජනායක මන්ද සෑහෙන වෙලාව බලාගෙන හිටියේ කවුද මේ මිනිස්සයා? මේකේ හාල් පාරුව ගෙනල්ලා අපි මෙතන පාච්චල් කරන්න හදන්න එපා. ඔව් ඔව් මේ මල්ලි දැන් ඔයා හැම වෙලේම කිව්වේ ඔක හරියන්නේ නැහැ සාර්ථක වෙන්නේ අරෝ මේවනේ. මේ ඔයා එහෙම කියන්න එපා. ඔයා එන්න එපා වෙඩින් එක පැත්තේ. නෑදෑයෝ තමයි එන්න එපා. ඔයා යන්නකෝ. ඔයා යන්න. ඔව් මේ පළවෙනි මෙතන මම දාන්න මේ දැම්ම නැද්ද තාත්තේ මේ හදිසිය කොහොමද යන්නේ? ඕක සාර්ථක වෙන්නේ නැහැ. ඉන්න බා වෙඩින් වල දින්න දානවනේ. බයින්න බා. දාන්න දාන්න. අනවශ්‍ය දින බය වුණාද? අයි මොක වෙඩින් එක ඇතුලේ යනවද? වෙඩින් එක නයි යනවා. මොකෝ තවුලක් එහෙම නැහැ? අවුලක් කියන්නේ නෑදෑ පිරිසම දෙපැත්තෙන් පොඩ්ඩක් අඩු. ඕකනේ මං කිව්වේ. මේ හදිසිය නෑදෑවට එන්න පුළුවන්ද? ඔය වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඒක තමයි නේද මල්ලි. මං ටොයිලට් එකට ගිහිල්ලා එන්න ඕන ඈ. අයියේ මේ හදිසිය ටොයිලට් එකට යන්න පුළුවන්ද? ඔය වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මංගල සභාව ආමන්ත්‍රණය කරන්නේ අපේ මනමාල මහත්තයාගේ පියා කවුද මිස්ටර් මංජනායක මහත්තයා කතාව කර දෙන්න ඕන නිසා. සුබ සවස් කාලයක් වේවා සියලුම දෙනාට. මුලින්ම අතිගරු අති උතුම් අති ශ්‍රේෂ්ඨ මංචනායක පවුලේ සියලුම දෙනාගෙන් අවසරයි. ඊට පස්සේ මේ ගජනායක පවුලෙන් අවසරයි. ඉතින් අද දින මේ ආකාරයෙන් අප පවුලට සම්බන්ධ වීමට ලැබීමට මේ දුවට සහ මේ ගජනායක පවුලේ සියලුම දෙනාට වාග්යක්. අපි නම් ඉතින් ඒක මහා දෙයක් නෙවෙයි. ඇති ඇති ඇති. ඒ කිසිම තේරුමක් නැති අනවශ්‍ය තොරතුරක් ඇකිලට ආපු කතාව. හොඳයි. මීළඟට මංගල සභාව ආමන්ත්‍රණය කරන්නේ මුළු ගමටම බොහොම අභිමානයක් වුණ මිස්ටර් ගජනායක මහත්තයා අපගේ පියාණන්. පැමිණ සිටින සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසරයි. අද ගජනායක පරම්පරාව ඇත්තටම මංචනායක පරම්පරාවට ඇත්තටම උදව්වක් කරා වගේ. මොකද අපි ආදරයෙන් හදාගත්ත අපේ මැනික අද මංචනායක පරම්පරාවේ මේ කළු පුතා කසාද බැඳලා. හිටියත් අපේ දුව කැන්දගෙන යන්න අපි එහෙම කරන්න දෙන්නේ නැහැ. මොකද අපිට වඩා යාළුවාගේ ගෙදර අපේ දුවට ජීවත් වෙන්න බෑ. ඒක නිසා අපි හොඳ ගෙයක් යාට හදලා දීලා තියෙනවා. ඒක නිසා මෙයාලට මේ කියන්නේ මංජනායක ලැබිච්ච හොඳ වරප්‍රසාදයක්. අවුරුදු 5ක් කැප
මං කිව්වේ මුන් ලෝක හොරු කියලා මහ ලොකු ගජනායකලා. දැන් හරි තාත්තට. අපි නම් කලින්ම දැනගෙන හිටියා මේ අම්මන්ඩි ඔය වගේ කෙනෙක්. මම ඉඳලා අද වෙනකම්ම මෙයාත් එක්ක යාළුයි. අද වෙනකම් ජර රැවටීමක්. කියනෝ තමුසේ ගෑනු ළමෙක් වෙලා ඇයි මේව ඩබල් ගේමක් ගැහුවේ? ඇයි යාගෙන් අහන්නේ? මොකද්ද? ඇයි යාගෙන් අහන්නේ? ඉතින් තමුසේ මෙයත් එක්කනේ යාළු වෙලා හිටියේ. කවුද එයාත් එක්ක යාළුනේ? මම යාළුනේ අමිත් එක්ක. නේද අමිත්? ඕ මෙයා කෙල්ලොන්ට වැඩිය කැමති නෑ. මෙයා කිව්වා ඇමරිකා ගිහිල්ලා අපි මැරි කරමු කියලා. අමිත් මතකයිද? උඩ මෙයාද අරුත් එක යක්ෂ වංචනායක ලැජ්ජයි.